මට බයිනවා රටේ ගොඩක් දෙනෙක් මන් දන්නවා. මම බන කිව්වම බයිනවා ගෑනු භාගයට භාගයක් බයිනවා. ඇයි ගෑනු කරන කූතාණ්ඩි වැඩ ඔක්කොම මං කියනවා. සංඝයා වහන්සේලා මට බයිනවා මං සංඝයා වහන්සේලා කරන වැරදි ටික කියනවා. දේශපාලඥයෝ මට බයිනවා දේශපාලඥයෝ කරන කූට හොර වැඩ ඔක්කොම ටික මං කියනවා. රාජ්‍ය සේවයේ බොහෝ රාජ්‍ය නිලධාරියෝ බයිනවා උන් කරන හොරකම් මං කියනවා. පුතා බන විවෘතව කියනකොට හොරු පෑදෙනවා. හැබැයි සමාජය පිරිසිදු කරන්න නම් නිරෝගී කරන්න නම් නිකැලල් කරන්න නම් පොහොසත් ගුණවත් සෞභාග්‍යයක් කරා ගෙනියන්න නම් ඇත්ත කිව යුතුයි. බොරු කියා ගියාට වැඩක් නෑ පුතා. නිකන් හිතන්නකෝ කාගේ හරි ලොකු තුවාලයක් තියෙනවා. තුවාලේ කැක්කුම හින්දා බෙහෙත් දාන්න යන්න නැතුව ඉඳලා දැන් මේක කුණු වෙලා. බෙහෙත් නොදාන එක සැපයි කියලා ඌට හිතිලා ඌ දැම්මේ නැහැ. කුණු වෙලා දැන් හොඳට. ඒ ගමන ගමේ අය නෑයෝ එක්කහුව වෙලා මේක අවාරගෙන ඉස්පිරිතාලෙට ගියපුවාම දොස්තර මහත්තයා බලනකොට මේක හොඳටම වන වෙලා. ඒ ගමන මූව අල්ලගෙන මූව පැත්ත දාලා දෙතුන් දෙනෙකුට අල්ලගන්න කියලා දැන් අර තුවාලේ හොදනවා හොඳට. පුළුන් ගෝස් එකක් අරන් ඒකෙන් කඩ කතුරෙන් අල්ලලා වතුරේ ඔබලා තුවාලේ අතුල්ලනවා. ජරාව ඔක්කොම අයින් කරන්න හොඳටම සුද්ධ කරන්න ඕනේ කාල් ගාලා. මේකා දෙකාංශයෙන් දාඩිය දාගෙන කෑ මොර ගහ දොස්තර මහත්තයාගේ අම්මාවත් මතක් කරනවා. ඒ තරම් වේදනාව පුතා. ඌට රිදවනවා කියලා. තුවාලේ තියෙන එකාට එහෙමයි පුතා. රිදෙනවා තමයි. මම මේවා කියනකොටත් තුවාලේ තියෙන එකාට රිදෙන්නේ පුතා කුණු අයින් කරනකොට රිදෙන්නේ. කුණු තියෙන එකාට තමයි ඔය කැක්කුම එන්නේ. කුණු නැත්තම් ගානන්නේ. කුණු නැත්තම් හරි ප්‍රීතියක්. පුළුන් ගෝස් එකක් ඔබලා මෙතන ඇතිල්ලුවොත් එහෙම සීතලනේ පුතා දැනෙන්නේ. සීතල සුමට පහසක් ලැබෙන ස්පර්ශයක් සැපයක් දැනෙන්නේ. සතුටක් එන්නේ. ඒ හින්දා බණ අහනකොට නිවැරදි අයට සතුටක් දැනෙන්නේ තමන් ගාව තියෙන අභිමානවත් ශික්ෂාකාමී උතුම් ගුණය ගැන. පව් කරපු එකාට අනාචාරයේ හැසිරිච්ච එකාට දරුවෝ මරාපු අම්මන්ඩිලාට කැක්කුම තමයි.